ජීවිතේ අපි කරන හැම දෙයකම අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක ඒ විදියටම හැම වෙලාවෙම ලැබෙන්නේ නැහැ. එහෙම වුණාම අපි කරන්නේ ඒක ෆේලියර් එකක් කියලා නම් කරන එක. හැබැයි ඇත්ත ඒක නෙවෙයි. ඒක අපිම දාගන්න ලේබල් එකක් විතරයි. NLP වල presupposition එකක් තියෙනවා. There is no failure, only feedback or learning. ඔයා කරපු දෙයක් නිසා ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ඒ විදියටම ලැබුණ නැහැ කියලා කියන්නේ ඔයා අසාර්ථකයි, ඔයාට එතනින් එහාට ගමනක් නැහැ කියන එක නෙවෙයි. ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එක ආවේ නැති වුණාම ඔයා දැනගන්නවා ඒක ඒ විදියට වැඩ කරන්නේ නැහැ කියලා. වෙන විදියක් try කරන්න ඕනේ කියලා. සමහර විට ඒකට ඔයාට තව knowledge එක, ඔයාගේ skills improve කරගන්න වෙනවා. එහෙමත් නැත්නම් තව information ගන්න වෙනවා. ඒ නිසා හැමතිස්සෙම failure එකක් කියලා කියන්නේ ඔයාට හරි මාර්ගය පෙන්වන map එකක් වගේ. ඔයා ආයි try කරද්දී අලුත් විදියට හිතන්න පටන් ගන්නවා. අලුත් පාරවල් ඔයාට හම්බ වෙනවා. ඉතින් අන්තිමට ඔයා ඔයාගේ සාර්ථකත්වය හොයාගන්නේ ඔය කියන feedbacks එහෙමත් නැත්නම් learnings නිසා. මතක තියාගන්න. දිනුවේ කවදාවත්ම fail උනේ නැති අය නෙවෙයි. failures වලින් feedbacks එහෙමත් නැත්නම් learnings අරගෙන නවතින්නේ නැතුව තමන්ගේ ගමන ගිය අය.